K-Drama Lovers YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාව අද සාදරයෙන් පිළිගන්නවා. අපි ගොඩ දෙනෙක් ජාතික රූපවාහිනියේ විකාශනය වුණු අභීත දියණිය කතා මාලාව නැරඹුවා. මෙතනදී සුක්ජෝන් රජතුමාගේ පළමු අගබිසව පෙන්වුවේ නැහැ. අද අපි කතා කරන්නේ කවුරුත් වැඩිය දන්නේ නැති අවාසනාවන්ත විදියට වසූරියා රෝගයට ගොදුරු වුණු සුක්ජෝන් රජුගේ පළමු අගබිසව වෙන ඉන්ගියෝන් රචන ගැනයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අපි යමු වීඩියෝ එකට. ජොසන් රාජවංශයේ 19 වෙනි පාලකයා වුණු සුක්ජෝන් රජුගේ පළමු අගබිසව ඉන්ගියෝන් රජිනයි. ඇය රජිනක් වෙන්න කලින් ඇයට තිබුණු පෞද්ගලික නම වුණේ කිම් ජින් ඔක්. ඉන්ගියෝන් රජින ඉපදුනේ 1661 ඔක්තෝබර් 25. ඇයගේ මව වුණේ සියොන්වන් ආර්යාවයි. ඇගේ පියා කින් මන්ගී. මේ කින් මන්ගී කියන්නේ මධ්‍යම යුගයේ ජොසන් රාජවංශයේ නව කොන්ෆියුෂියානු වාදය පිළිබඳ දක්ෂ විශාරදයෙක්. ඔහු හොයොන්ජොන් රජුගේ අවසානයේ සිට සුක්ජෝන් රජුගේ ආරම්භය දක්වා විශාල අධිකාරියක් ක්‍රියාත්මක කළ පුද්ගලයෙක්. මේ කින් මන්ගින් කියන්නේ ඉතා නිහතමානී පුද්ගලයෙක්. තමන්ගේ දුව රාජ්‍යයේ රැජිනුණු පලියට අහංකාර ලීලාවකින් දියගිව් පුද්ගලයෙක් නෙවේ. ඔහු කතාවෙන් පමණක් නොව හැසිරෙන ආකාරයෙන් පවා විචක්ෂණශීලී විය. ඇත්තටම ඔහුගේ පෞරුෂය ඉන්ගියෝන් රචනටත් ලැබුණා. මොකද කියනවනම් ඉන්ගියෝන් රචන කියන්නේත් නිහඬ ජීවිතයට කැමති වැඩිපුර කතාබහ නොකරපු තැනැත්තියක්. ඉන්ගියෝන් රචනගේ පෙළපත ගැන කතා කෙරුවම ඇගේ මීසීයා කිම් ජෑන්සෙන්. ඔහු ප්‍රසිද්ධ විද්වතෙක්. The Cloud Dreams of the Nine වලාකුළු නවයේ සිහිනය නැමැති විශිෂ්ට සම්භාව්‍ය කෘතිය රචනා කරේ ඉන්ගියෝන් රචනගේ මාමා. ඒ කියන්නේ කින් මන්ඩීගේ සහෝදරයා වුණු කිම් මන්ජුන්. ඉන්ගියෝන් අගබිසව ඉන්සෝන් රචනට එවැගේම ජොන්ජෝ රජුගේ හදාගත් මව වුණු හයෝසෝන් රචනට ඉන්හියෝන් අගබිසවට ඥාති වෙනවා. මෙහෙම බලද්දී ඇය ඉතා කීර්තිමත් පවුලකින් ආපු කෙනෙක්. සුක්ජෝන් රජතුමාගේ පියා වුණු හොයොන්ජොන් රජුගේ 11 වන වර්ෂයේ ඒ කියන්නේ 1670 10 වෙනිදි ඉන්ගියෝන් රචන ඔටුන්න හිමි කුමරිය ලෙස තේරීපත් වුණා. පසුව 1674 හොයොන්ජොන් රජු මියගිය පසු සුක්ජෝන් රජු සිහිසුනට පත් වූ විට ඇය රාජ්‍යයේ අගබිසව වුණා. හැබැයි ඇය නිල වශයෙන් අගබිසවක් ලෙස ප්‍රකාශයට පත් කළේ 1676. ඒ වන විට ඇයට වයස අවුරුදු 16යි. ඉන්ගියෝන් රචනගෙන් පස්සේ පත්වුණු අනෙක් අගබිසවවරු වගේ නෙමේ. සුක්ජෝන් රජු ඇය සමග හොඳ සම්බන්ධයක් ගොඩනගා ගත්තා. විශේෂයෙන්ම සුක්ජෝන් රජතුමා කියන්නේ ඉතා ඉක්මනින් කේන්ති යන කෙනෙක්. එහෙම තියෙද්දිත් දෙන්න අතර කිසිම මතභේදයක් නිලමෙන්ම නිල නොවන වාර්තාවල සඳහන් වෙලා නැහැ. ඒ විතරක් නෙමේ. ඉන්ගියෝන් අගබිසව ජීවත්ව සිටියදී සුක්ජෝන් රජු කිසිම මාලිගාවේ කාන්තාවක් සමග සම්බන්ධතා පවත්වලා නැහැ. එතකොටත් සුක්ජෝන් රජතුමාට උපබිසවක් නැති නිසා නාමින් පාර්ශවී උපභාර්යාවක් තෝරා ගැනීමට කළ යෝජනාව සුක්ජෝන් රජතුමා ප්‍රතික්ෂේප කළා. සුක්ජෝන් රජතුමාට සමීපව හිටපු එකම කාන්තාව ඉන්ගියෝන් රචන විතරයි. යුගෙන් ලැබුණු එවැනි ප්‍රේමයක ප්‍රතිඵලයක් ලෙස සුක්ජෝන් රජුගේ 3 වන වර්ෂයේ ඒ කියන්නේ 1677 ඇය දූ කුමරියක් බිහි කරනවා. හැබැයි මේ බිලිඳිය මාස 11 ජීවත් වුණේ. 1679 ඇය තවත් දියණියක් බිහි කරනවා. අවාසනාවන්ත විදියට මේ බිලිඳිය දවසයි ජීවත් වුණේ. 1680 ඇය නැවතත් ගැප් ගන්නවා. මෙතනදී කේතජනක ලෙස මේ කලලය ගබ්සා වෙනවා. දරුවෝ 3 දෙනෙක්ගේ අකල් මරණය දරාගත නොහැකිව තරුණ ඉන්ගියෝන් රචන ශෝකජනක ජීවිතයක් ගත කරා. ඒත් එක්කම ඇගේ ජීවිතය කනපිට පෙරලන්න දරුණු මාර්ගයක් ඇය පසුපස ආවා. ඒ තමයි වසූරිය. 1680 දෙසැම්බර් 8 ඇයට වසූරියා රෝග ලක්ෂණ පෙන්නුම් කළා. හැබැයි සුක්ජෝන් රජතුමාට වසූරිය වැළඳුනේ නැහැ. ඒ නිසා සුක්ජෝන් රජුගේ ආරක්ෂාව සඳහා ඔහුව චන්දොග්ගුන් මාලිගාවට යවුවා. ඉන්ගියෝන් රචන ගොයොන්දොක් මාලිගාවේ ප්‍රතිකාර ලැබුවා. හැබැයි අවාසනාවන්ත විදියට ඇය 1680 දෙසැම්බර් 16 ගොයොන්දොක් මාලිගාවේ හෝසන්ජියොන් ශාලාවේදී මිය ගියා. ඒ වන විට ඇයට වයස අවුරුදු 19යි.
අගබිසවගේ මරණයට හේතුව විදිහට සඳහන් වෙන්නේ රැජින එක දිගට ගැප් ගැනීම, ගබ්සා වීම නිසා සෞඛ්‍ය තත්ත්වය දුර්වල වීමයි. ඒත් එක්කම ඇට වසූරිය වැළඳීම මරණයට හේතු බවයි. ඉන්ගියෝන් අගබිසව මේ යනකොට සුක්චෝන් රජතුමාත් අසනීප වෙලා හිටියේ. රජතුමා චන්දොග්ගුන් මාලිගාවේ හිටියා. අගබිසව මේ යන විට හිටියේ ගොයොන්දොක් මාලිගාවේ. මේ නිසා අගබිසවගේ මරණය රජතුමාට දන්වන්න අමාත්‍යවරු යද්දී සුක්චෝන් රජතුමාගේ මව වුණු එවකට මියොන්සොන් මව්බිසව ඊට තදින්ම විරුද්ධ වුණා. මෙතනදී මියොන්සොන් මව්බිසව අමාත්‍යවරුන්ට පැවසුවේ රජතුමා රාත්‍රියේදී වමනය කරා. දැන් ඔහු නිදාගෙන ඉන්නේ. ඒ නිසා රජුගේ නිින්දට බාධා නොකර අගබිසවගේ මරණය හෙට උදේ දැනුම් දෙන ලෙසයි. මේ නිසා සුක්චෝන් රජතුමා ඉන්ගියෝන් අගබිසවගේ මරණය දැනගත්තේ පසුදා උදෑසනයි. රැජින වසංගතයක් හේතුවෙන් මියගිය නිසා අවමංගල උත්සවය ඉතා ඉක්මනින් අවසන් කළා. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් ආවා. ඒ තමයි ශෝක කාලය පනවන්නේ අගබිසව මියගිය දවසද එහෙම නැත්නම් ඇගේ මරණය දැනුම් දුන් දවසද යන්න කියන එක. හැමෝගෙම ඒකමතික තීරණයට අනුව රැජිනගේ මරණය සිදුවන දවසේ ශෝක කාලය වෙනුවෙන් ඇඳුම් අඳීමට තීරණය කළා. ශෝක කාලය වෙනුවෙන් ඇඳුම් අඳිනවා කියන්නේ රජමාලිගාවේ සියලු දෙනාම සුදු ඇඳුම් අඳිනවා කියන එක. ඇගේ දේහය සියෝරියෝන් සොහොන් ගැබෙහි තැන්පත් කළා. ඇයට මරණින් පසු ලබා දුන් මරණාපර නාමය ඉන්ජියෝන්. එහි තේරුම කරුණාවන්තකම සහ ධර්මිෂ්ඨකම ප්‍රගුණ කිරීමයි. ඉන්ගියෝන් රැජිනගේ මරණයෙන් පස්සේ දෙවෙනි අගබිසව වුණේ ඉන්හියෝන් අගබිසව. මේ දෙන්න දුරින් ඥාති වෙනවා. ඉන්ගියෝන් රැජින අඩු වයසින් මියගිය නිසා ඉන්හියෝන් අගබිසවට සුක්චෝන් රජුගෙන් ආදරය නොලැබීම නිසාත් අමාත්‍යවරු පිල් දෙකට බෙදිලා සොයින් පාර්ශවය ඉන්හියෝන් අගබිසවටත් නාමින් පාර්ශවය ඔක්චෝන්ටත් සහය පළ කරනවා. මේකේ ප්‍රතිඵලයක් ලෙස ඉන්හියෝන් අගබිසව බලයෙන් පහ කිරීමත් නැවත ඇයව ප්‍රතිෂ්ඨාපනය කිරීම වැනි බරපැරලි රාශියක් සිදු වෙනවා. අවසානයට ඉන්ගියෝන් අගබිසව ගැන පොඩි කෙටි සමාලෝචනයක් කරමු. ඉන්හියෝන් අගබිසවට සුක්චෝන් රජුගෙන් කිසිම ආදරයක් ලැබුණේ නැහැ. ඉන්වෝන් අගබිසවගේ විවාහයත් දේශපාලන උවමනාවට සිදු කරපු එකක්. මෙහෙම බලද්දී සුක්චෝන් රජුගේ අගබිසවවරු 3 දෙනාගෙන් ඉහළින්ම අනුග්‍රහය ලැබුණු අගබිසව ඉන්ගියෝන් අගබිසව. ඉන්හියෝන් අගබිසව, ඉන්වෝන් අගබිසව, ඔක්ජෝන් දොන්ගී මේ හැම කෙනාටම ඉහළ පෞරුෂයක් තිබුණා. හැබැයි ඉන්ගියෝන් රැජිනට තිබුණේ ඊටාම මුදු පෞරුෂයක්. සුක්චෝන් රජු සමග සැලකියුතු කාලයක් හිටපු ඔක්ජෝන් දරුවන් දෙන්නෙක් බිහි කරා. දොන්ගී දරුවන් 3 දෙනෙක් බිහි කළා. හැබැයි සුක්චෝන් රජතුමා ඉන්ගියෝන් අගබිසව එක්ක හිටියේ අවුරුදු 10ක් විතරයි. හැබැයි ඔටුන්න හිමි කුමරිය වුණේ ලාබාල වයස නිසා ඒ කාල සීමාව අයින් කරාම රජුගේ අගබිසව වශයෙන් හිටියේ අවුරුදු 6ක් වගේ කෙටි කාලයක්. එවැනි කෙටි කාලයක් තුල ඇය ළමයි 3 දෙනෙක් බිහි කරන්න දැරූ වෑයමෙන් අපිට පේන්නේ මේ යුවලගේ සම්බන්ධය ඉතා හොඳ මට්ටමක තිබුණු බවයි. වැදගත්ම කරුණ මතක වුණා. ඒ තමයි ජොසන් ඉතිහාසයේ කෙටිම ආයු කාලයක් තිබුණු සිව්වන අගබිසව ඇයයි. ඉන් පළමු තැන හයෝහියෝන් අගබිසව, දෙවෙනි තැන ජන්සුන් අගබිසව, තුන්වන ස්ථානය ගොන්හේ අගබිසවත් ගන්නවා. සුක්චෝන් රජුගේ 39 වන වර්ෂයේ ඒ කියන්නේ 1713 දී ඇයට ගවන්යෝල් නමින් මරණාපර පදවි නාමයක් ලබා දෙනවා. 1722 දී ගොයොන්ජොන් රජුගේ දෙවන වර්ෂයේ හයෝචෝන් මියොන්හොයොන් නමින් තවත් මරණාපර නාමයක් ලබා දෙනවා. 1753 දී යොන්ජෝ රජුගේ 29 වන වර්ෂයේ සුන්මොක් නමින් තවත් පදවි නාමයක් ලබා දෙනවා. 1776 යොන්ජෝ රජුගේ 52 වෙනි වර්ෂයේ හෙයෝසෝන් නමින් තවත් පදවි නාමයක් ලබා දෙනවා. 1890 ගෝජොන් රජුගේ 27 වන වර්ෂයේ ඇයට සුනුයි නමින් තවත් පදවි නාමයක් ලබා දෙනවා. මෙහෙම බලද්දී ඇගේ සම්පූර්ණ මරණාපර නාමය ගවන් ප්‍රියෝල්, හයෝචෝන්, මියොන්හොන්, සොන්මොක්, හෙයෝසෝන්, සුනුයි. ඉතින් යාළුවනේ අද අපි කතා කරේ සුක්චෝන් රජතුමාගේ පළමු අගබිසව වුණු ඉන්ගියෝන් අගබිසව ගැනයි. ඉතින් ඔයාලා ඇය ගැන ගොඩක් කරුණු දැනගන්න ඇති.
මේ වීඩියෝගෙන් පස්සේ ඉස්සරහට අපි කතා කරන්න හදන්නේ චංගුමුයිගේ හොඳම යෙහෙළිය වන සුක්වොන් ලී උපබිසව සහ ඉන්හියෝන් අගබිසව ගැනයි. ඉතින් මතක ඇතුව අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි නම් like කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ දවසේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.